Hai. කොහොමද ඔයාලට? ගොඩක් දවසකින් පොඩි වීඩියෝ එකක් අරන් ඉන්නේ. මං යනවාද චූටි ගමනක්. බලමුද කොහෙද යන්නේ කියලා. මේක මේ ට්‍රැවල් එකක් නෙමෙයි. පෙරේතකමක් සංසිඳව ගන්න යනවා. එහෙනම් බලමු අද මොකක්ද මම මේ සපුර ගන්න යන මගේ පෙරේතකම කියලා. වැඩේ හරියයිද නම් දන්නේ නැහැ. එහෙම නැත්තම් හෙට ආපහු එන්න වෙනවා. ඔන්නෝම තමයි යන පාර තියෙන්නේ. මේ අපේ ගෙවල් කිව්වම තැනක්. වැඩේ හරියයිද කියලා නම් ෂුවර් නැහැ. උදේ කෝල්ලයක් ගත්ත ආස කරේ නැහැ. දැන් මේ තියෙන සල්ලි ටිකත් එකතු කරගෙන මං යනවා. බලමු. වික්‍රමේ මාමේ වික්‍රමේ මාමේ තුක තමයි යන්නේ. හොයන්න ගිහපු කෙනා නෑ. දෙසෙන සුරාදා හෙට උදේවත් බලමු. අවුල් ඉතින්. හෙට ආවොත් මම ඔයාලවත් වීඩියෝ එකට එකතු කරගන්න. බයි. හෙට හම්බ වෙමු. ඒකම මට ඔයාලට මම කලින් පෙන්නලා තියෙනවා. චුටි ලස්සන තැනක් තියෙනවා. ඒකත් බලාගෙන යමු. මේ හවසනේ එතකොට ලස්සනට ඇති කියලා හිතනවා. බලමු. මම යන පාර ගණන් ගන්න එපා. රූටනවා ලෙස්සනවා. මේ අපේ ඉදිරි බල්ලෝ යන පාරවල්. හොඳේ. අප්පා. බල්ලා ගියාට පුතේ මට යන්න බෑ. ඉර බහිනවා තමයි පෙන්නන්න ගියේ. හරියන්නේ නැහැ. එතනින් අපිට බහින්න බෑ. ඔන්න ඔය අස්සේ පේන හරිම ලස්සනට ඉර බහිනවා. මේ උඩට ගියා නම් බලා ගන්න තිබ්බා. හැබැයි දැන් චුට්ටක් කම්මැලි වගේ කන්ද ආපහු නගින්න. මම බැලුවේ අතරින්ම නැගලා පෙන්නන්න කියලා. මේ හරියන්නේ නැහැ. ගෙට උඩහ පාර ගාවි. පේනවද ඉර? ලොකුවට ඉතින් කැප්චර් වෙන්නේ නැහැ. ලස්සනට පේන ඇති කන්දට. හයි. ඔන්න අද ඉරිදා. එයාලට මම ඊයේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් හැදුවා. මම පොඩි ගමනක් ගිහිල්ලා. ඒක ඊයේ හරි ගියේ නැති නිසා අද යන්න වෙයි කියලාත් කිව්වා. හැබැයි ඉතින් හිතුවේ නැති විදියට ඊයේ ගියපු වැඩේ අද ගෙදරටම හම්බුණා. කියන්නේ මම ඊයේ ගිහිල්ලා ගියේ ඇත්තටම රමුටන් අරන් එන්න. මේ ඊට පස්සේ අද උදේ 8:00 විතර වෙනකොට ඒ රම්බුටන්වත් අයිතිකාර මාමා රම්බුටන් ගෙඩි 100ක් අරගෙන ආවා. මොකද මම කලින් කියලා තිබ්බා මේ මම රම්බුටන් ගන්න එනවා කියලා. ඉතින් එයා රම්බුටන් අරගෙන ආවා. රම්බුටන් ටිකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. මම මේකට පස්සේ දාන්න. මේ හැබැයි ඉතින් මේ වෙනකොට රම්බුටන් ගෙඩි 5ක්වත් ඉතුරු වෙලා නැහැ. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම් මේ වගේ පිස්සු වීඩියෝ එකකින් ආපහු.